Hi guys, welcome back to my YouTube channel. ඔන්න අවුරුදු තෑගි රැපින් කරන්න තමයි හදන්නේ. ඔන්න ඉස්සෙල්ලාම මම කට්ටියට ගත්ත අවුරුදු තෑගි ටික මෙන්න මෙහෙම වෙන් කරලා තියාගත්තා. ඔක්කොම හරියට තියනවද කියලා බලාගන්න. ඉතින් අවුරුදු කාලෙට මම කරන්න ආසම දේ තමයි මේ. කට්ටියට තෑගි අරගෙන ඒවා රැපින් කරලා ඒක තමයි මම ආස කරනම දේ. ඉතින් මෙන්න මේ විදියට අවශ්‍ය දේවල් ටික අරගෙන දැන් ඉතින් රැප් කරන්න තමයි හදන්නේ. මෙන්න මේ ෆ්‍රොක් එක නම් මම ගත්තේ අපේ අම්මට. එයා ඉතින් මේ වගේ ඒවා අඳින හින්දා මම ඒක එයාට ගත්තා. ඇත්තම කිව්වොත් guys මම රැපින් කරන්න නම් එච්චර දන්න මිනිස්සෙක් නෙමෙයි. මට සෑහෙන වෙලාවක් ගියා මේ ටික රැප් කරලා ඉවර කරගන්න. ඉතින් ඉස්සරහට vlog එක බලාගෙන ඉන්නකෝ. ඔයාලටම තේරෙයි. ඉතින් guys ඔයාලට කියන්නත් බැරි වුණානේ. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් මම මේ vlog එක කළා නම් ටික දවසක් වෙනවා තමයි මම මේක voice කරන්නේ. අද ඇවිල්ලා අප්‍රේල් 12. අද බොහෝ දුරට මම මේ vlog එක අප්ලෝඩ් කරයි. ඉතින් බලන් ඉන්න. ඉතින් guys ඔයාලට අවුරුදු කොහමද? අපි නම් ඉතින් මේ දවස්වල ගෙවල් අස් කරනවා, ගෙවල් හොදනවා, ඕව තමයි ඉතින්. ඔයාලට ඇහෙනවද guys ලේනෙක් කෑ ගන්න? ගණන් ගන්න එපා හොඳේ. එයා ඉතින් කෑ ගහලා ඉන්නකම් මට බලන් ඉන්නත් බෑනේ. මම ඉතින් වොයිස් කරනවා. මේ වෙලාවේදී නම් මම ඉතින් කල්පනා කරන්න මේක කොහොමද රැප් කරන්න කියලා. එහෙට නමනවා, මෙහෙට නමනවා, කොලේ හැට තල බලනවා. ඉතින් guys මේ තෑගි රැප් කරන වැඩේ මට එච්චර බැරි වුණත් vlog එකේ මුලින් කිව්වා වගේ අවුරුදු කාලෙට මං ආසම සතුටු හිතෙනම දේ තමයි මේ. ඉතින් ඔයාලා මොනවද අවුරුදු කාලෙට කරන්න ආසම දේ? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් පළවෙනි එක කොහොම හරි රැප් කරලා ඉවර කරගත්තා. ඉතින් guys ඔයාලා මොනවද ගත්තේ? ඔයාලගේ ගෙදර කට්ටියට මොනවද ගත්තේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. දැන් ඉතින් මං හදන්නේ මේකේ නම් ටික ගහන්න කාගේද කියලා. නැත්තම් ඉතින් පැටලෙනවනේ. ඉතින් guys ගිය අවුරුද්දෙත් මම මගේ පවුලේ අයට තෑගි අරන් මේ විදිහට රැප් කරලා අවුරුද්දට යාලට දුන්නා. ඉතින් ඒ මොමන්ට් එක ෂෙයා කරගන්න මම ඒ වෙද්දී YouTube පටන් අරන් තිබ්බේ නෑනේ. ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් guys ගිය අවුරුද්දේ මම මේ වගේ වැඩ කරද්දී මට තනියම දැනුණු සතුට දැන් මේ අවුරුද්දේ මගේ YouTube family එකත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙන එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ගිය අවුරුද්දේ මම රැප් කරලා ඉවර වෙලා ෆොටෝ එකක් ගත්තා වගේ මතකයක් තියෙනවා. ඉතින් වීඩියෝ ගණන් කරන්න ගියේ නෑ. දැන් ඉතින් හිතේදී අපරාධ කියලා හිතනවා. මේකටම ඇඩ් කරන්නත් තිබ්බනවා. කමක් නෑ ඉතින්. මට දැන් තියෙනවානේ මගේ මතකයන් තියෙන YouTube channel එකක්ම. මට ඕනි වෙලාවට ගිහින් මතකේ අලුත් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේ මගේ තෑගි ටික රැප් කරලා ඉවර කරේ. ඉතින් මේ vlog එක බලන ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. අදට ගිහින් එන්නම්. Thank you for watching.